සාමාන්‍යයෙන් සිතාසි බාර දෙන්නේ ලියාපදිංචි තෙපෑලින්. එතකොට සංස්ථාවක් හරි සංස්ථාගත නොකරපු පුද්ගලයන් කණ්ඩායමකට හරි සිතාසි යවීමේදී එහි ලියාපදිංචි කාර්යාලයට හරි ඒගොල්ලන්ට කාර්යාලයක් නැත්නම් මේකේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයට හරි සිතාසි බාර දෙන්න පුළුවන්. විත්තිකරු රජයේ නිලධාරියෙක් වෙන වෙලාවට ඔහුගේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට ලියාපදිංචි තැපෑලෙන් සිතාසි යවන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රධානියා ඒක පෞද්ගලිකව විත්තිකාරයට බාර දෙන්න ඕනේ. විත්තිකරු වෙනත් තැනැත්තෙක් යටතේ වැඩ කරන කෙනෙක් වුණොත් එහෙම ඒ වගේ වෙලාවට සේවා යෝජකයාට හරි ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට හරි සිතාසි යවන්න පුළුවන්. විත්තිකාරයා සංස්ථාපිත සමාගමක වැඩ කරන කෙනෙක් නම් ඒකේ ලේකම්වරයෙකුට එහෙම නැත්නම් කළමනාකරුවෙකුට එහෙම නැත්නම් එහා සමාන නිලධාරියෙකුට සිතාසි යවන්න පුළුවන්. ඔහු හරහා විත්තිකාරයට සිතාසි ලැබෙන විදිහට. සිතාසි බාරගත්ත විත්තිකාරයෙකුට තනියම අධිකරණයේ ඉදිරියේ පෙනී සිටින්න ඕනේ නම් ඔහුගේ ජාතික හැඳුනුම්පත හරි ගමන් බලපත්‍ර විදේශ ගමන් බලපත්‍රය හරි අධිකරණයට ඉදිරිපත් කරලා තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරලා පෙනී සිටින්න පුළුවන්. විත්තිකරුවෙක් නීතිඥයෙක් මාර්ගයෙන් පෙනී සිටීමට අදහස් කරනවා නම් ඒ වගේ වෙලාවට තමාගේ නීතිඥා මාර්ගයෙන් පෙරකලාසියක් අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ. ලියාපදිංචි තැපෑලෙන් සිතාසි බාර දීමක් කරගන්න බැරි වුණොත් හරි විත්තිකරු අධිකරණයේ පෙනී සිටීමට පැහැර හැරෙන අවස්ථාවකදී හරි ඊළඟට අපිට විකල්පයක් විදිහට පිස්කල් මාර්ගයෙන් හරි එහෙම නැත්නම් විත්තිකරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මාර්ගයෙන් හරි සිතාසි විත්තිකරුට පෞද්ගලිකවම බාර දීමට අධිකරණයෙන් නියෝගයක් ලබා ගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී විත්තිකරු සිතාසි බාර ගැනීම පැහැර හරිනවා නම් හරි මග හරිනවා නම් හරි ඒ වගේ වෙලාවට පැමිණිලිකරුට පුළුවන් විත්තිකරු ඉන්න තැනකට පිස්කල්ව එක්කගෙන ගිහිල්ලා විත්තිකරුව පෙන්වලා පිස්කල් මාර්ගයෙන් සිතාසි බාර දෙන්න පුළුවන්. මේකට කියනවා අපි පෙන්වා බාර දීම කියලා.